සුබ උදෑසනක් මා දයාබර සොහිර සොහිරිය. අද උදෑසන අපගේ මෙනෙහි කිරීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ දේව මඟ පෙන්වීම ඉල්ලා සිටිමු. ආදර දෙවියන්නි, මේ ලස්සන දවස ගැන ඔබ වහන්සේට ස්තුතියි. අද දවසේදී ඔබ වහන්සේගේ කරුණාව අපට ලබා දෙන්න. ඔබ වහන්සේ කැමැති ලෙස අපගේ ජීවිත අද දවසේදී ගත කරන්න ඔබ වහන්සේ අපට උදව් කරන්න. ඔබ වහන්සේ අපගේ ජීවිත වලට කළ ඇති ආශිර්වාද මෙනෙහි කරමින් ඔබ වහන්සේ කැමති ආකාරයට අපගේ ජීවිත චරිත ගුණාංග ගොඩනගා ගන්න ඔබ වහන්සේ අද දවසේදී අපට උදව් වෙන්න. යේසුස් වහන්සේ නාමයෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. දෙවියන් වහන්සේ අපගේ ජීවිතය දිහා බලන දෘෂ්ටි කෝණයෙන් ඔබේ ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්න. මෙයයි අද මගේ පණිවිඩය. දෙවියන් වහන්සේගෙන් ඔබ යම්කිසි දවසක අහලා තියෙනවද? දෙවිඳුනි, ඇයි ඔබ මගේ ජීවිතයට මෙතරම් තිත්ත අත්දැකීම් විඳින්න ඉඩ හරින්නේ කියලා. ඔබ ඔබේ ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නා වූ අතරේදී මේ ජීවිතයේ සැබෑම අර්ථය කුමක්ද කියා සෙවීමට උත්සාහ දරුව අවස්ථා තියෙනවාද? යෙසායා 55 8 වෙනි පදයේ සඳහන් වන්නේ කුමක්ද? මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමින් වහන්සේ කියනසේක. මාගේ සහෝදර සහෝදරිය, ජීවිතය අභියෝග වලින් පිරුණු, හෙට මොනවා වෙයිද කියලා දැනගත නොහැකි අවස්ථාවලින් පිරුණු කතාවලියක්. අපි මෙහෙම හිතමු. මම උණු සෝයා කෝපි කෝප්පයක් අරගෙන ඇවිදගෙන යනවා. තව කෙනෙක් මගේ ළඟට ඇවිත් හැප්පෙනවා. ඒ හැප්පෙනකොට සෝයා කෝපි ටික මගේ ඇඟේ හැලෙනවා. සුදු ඇඳුම දුඹුරු පාට වෙනවා. කහට වැදිලා. කවුරු හරි ඇවිත් ඇහුවොත් ඇයි කෝපි හැලුනේ කියලා අපි දෙන උත්තරේ කුමක්ද? අර කෙනා මගේ ඇඟේ ඇවිත් හැප්පුණ නිසා සෝයා කෝපි ඇඟේ හැලුණා. එහෙම නේද? අපි කී දෙනෙක් හිතනවද සෝයා කෝපි එක හැලුනේ සෝයා කෝපි ඒ කෝප්පේ තිබුණ නිසා කියලා? ඒ කෝප්පේ වතුර තිබුණා නම් වතුරනේ ඇඟේ ඇලෙන්නේ. එහෙමනම් ඒක ටික වේලාවකින් වේලිලා යනවා. සෝයා කෝපි හැලුනේ කෝප්පේ සෝයා කෝපි තිබුණ නිසා. එහෙම නැතුව තව කෙනෙක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පුණ නිසා නෙවෙයි. මේ විදියට අපගේ මේ ජීවිත ගමන යනා වූ අතරේදී නොයෙකුත් අය අපේ ඇඟේ ඇවිල්ලා හැප්පෙනවා. නොයෙකුත් අභියෝග කරදර අපේ ඇඟේ ඇවිල්ලා හැප්පෙනවා. මේ හැප්පෙන අවස්ථාවල අපෙන් එළියට එන්නේ කොහොමද? වෛරය, තරහ, ක්‍රෝධය අපෙන් එළියට එනවද? දොඩම් ගෙඩියක් මිරිකුවොත් දොඩම් යුෂ එළියට එනවා. ඒකෙන් ඇපල් යුෂ එන්නේ නැහැ. ඒ වගේ අපි අවට ඉන්න සමාජය සමහර අවස්ථාවල් වල අපිට ප්‍රශ්න වලින් රිද්දනවා, පොඩි කරනවා, මිරිකනවා, තලනවා. ඒ අවස්ථාවල අපෙන් එළියට එන්නේ ඇතුලේ තියෙන දේ. අපේ ඇතුලේ තියෙන චරිත ගුණාංග. චරිතය හොඳ විදියට හැදිලා නැත්නම් ජීවිතය අපිව මිරිකන අවස්ථාවල් වලදී අපෙන් එළියට එන්නේ නපුරු, හොඳ නැති, අනිත් අය විනාශ කරන ගතිගුණ. ඒ නිසායි තමන්ගේ චරිතය හොඳ විදියට යහපත් ආකාරයෙන් හදාගත යුත්තේ. මොන විදියට මිනිසුන් පෑගුවත්, මොන විදියට හැප්පුණත්, මොන විදියෙන් අඩන් තේට්ටම් කළත් වැඩක් නැහැ. ඒ අයට අපව විනාශ කරන්න බෑ. මොකද හේතුව කොච්චර ඒ අය අපව රිදෙව්වත් අපෙන් එළියට එන්නේ ලස්සන දේවල්. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, කරුණාව, සමාව දීම, ඉවසිලිවන්තකම. මේ දේවල් අපෙන් එළියට එන්නේ. ඒ වගේ චරිතයක් අපට ගොඩනගා ගන්න නම් අප සිතාමතාම අපගේ සිතුවිලි ලස්සන කරගත යුතුයි. කුඩා කාලයේ සිටම අපේ චරිතය ලස්සන ගතිගුණ වලින් පිරුණු සංසුන් චරිතයක් කරගත යුතුයි. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ මෙන්න මේ චරිත ගුණාංග අප තුළ ඇති කර ගැනීමයි. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන සේවාව
හා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන ජීවිතය අපට ගත කරන්න පුළුවන් වන්නේ මෙලෙසයි. යේසුස් වහන්සේගේ ජීවිතය මෙයට කදිම නිදසුනක්. උන්වහන්සේ කුරුස ගසේ එල්ලී සිටිනා වූ අතරේදී මිනිසුන් උන්වහන්සේට කරදර හිරිහැර කළා. උන්වහන්සේගේ කටින් පිට වුණේ පියාණනේ මොවුන් හට කමා කළ මැනව. යේසුස් වහන්සේ උන්වහන්සේට හිරිහැර කළ අයට ඉඩ දුන්නේ නැහැ උන්වහන්සේ ළඟ තිබුණු ලස්සන ගතිගුණ වෙනස් කරන්න. උන්වහන්සේ ළඟ තිබුණු සමාව දීමේ, ප්‍රේමයේ, කරුණාවන්තකමේ ආත්මයෙන් උන්වහන්සේ නපුර පරාජය කළා. අපි කොහොමද යහපත් දෙයින් නපුර පරාජය කරන්නේ? මතෙව් 5:44 සඳහන් කර ඇති පරිදි ඔබට වැරදි කරන අය උදෙසා ඔබ යාඥා කරන්න. හිතෝපදේශ 15:1 සඳහන් කර ඇති පරිදි අපට නපුර කරන්නන්ට කරුණාවෙන් සලකන්න. ගලාති 2:20 සඳහන් කර ඇති පරිදි ඔබ තුල ඇති යහපත් ගතිගුණ ගැන ඔබ අවධානයෙන් කටයුතු කරන්න. රෝම 12:19 සඳහන් කර ඇති පරිදි සියල්ල දෙවියන් වහන්සේට බාර කරන්න. උන්වහන්සේට සියල්ල විසඳන්න ඉඩ හරින්න. මතක තියාගන්න. තව කෙනෙක් ඔබට නපුර කරන අතරේදී ඔවුන්ට ඉඩ හරින්න එපා. ඔබ තුල ඇති යහපත් ගතිගුණ වෙනස් කරන්න. ඒ වෙනුවට යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වන ප්‍රේමය, කරුණාව, ඉවසිලිවන්තකම, දයාව ඔබ තුලින් ඒ අයට පෙන්වන්න. එසේ කරන්නා වූ අතරේදී ඔබට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ ඔබ දිහා බලන දෘෂ්ටි කෝණයෙන් ඔබට ඔබ දිහා බලන්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබ සමග වේවා. ආමෙන්.